안녕하세요. 여러분들이 어떻게 지냈어요? 잘 지냈어요? හරි හොඳයි දුවේ පුතේ. අද අපි යන්නේ මම ඔයාලට එක පත්‍යක් මේ කියා දෙන්නම්. මොකද මම ඉස්සෙල්ලා මගේ පළවෙනි මේ පාඩමෙන් මම ඔයාලට පාඩම කියන්නේ ඒක හැඳින්වා දීමෙන් ගොඩක් දේවල් මම සාමාන්‍ය විදිහට කියලා දුන්නා. අද මම ඔයාලට යන්නේ අපි ක්‍රියාපද දෙකක් අතරට මේ අපි දන්න යන සාමාන්‍ය නෙන් තෙසීනි එක දාන්න. මෙන්න මේ නෙන් තෙසීනි නැත්තම් මේ මොකද ක්‍රියාපද දෙකක් අතරට නෙන් තෙසීනි කියන පුතා වෙනුවට ඔන්නෝදා පුතා නෙන් තෙසීනි කියන්නේ ක්‍රියාපද දෙකක් අතරට දාලා පළවෙනි ක්‍රියාපදයෙන් නොකර ඒ වෙනුවට දෙවෙනි එක අපි කරනවා කියන මේ යන්න අර්ථ ගැනීම තමයි අපි මෙන්න තෙසීනි කියන එක අපි දාන්නේ. ඒක පුතා මේකම මෙන්න මේ නෙන් අයින් කරලා අපි ඒක පුතා තෙසීනි කියන අපි දාන්න පුළුවන්. තෙසීනි කියලා කියන්නේ පුතා වෙනුවට කියන එක. වෙනුවට ඒක දාන්නේ පුතා අපි නාම පද දෙකක් අතරට නාම පද දෙකක් අතරට පුතා මෙන්න මේ තෙසීනේ විතරක් දාන්නේ. නෙන් තෙසීනේ කියන එක දාන්නේ පුතා අපි ක්‍රියාපද දෙකක් අතරට දාලා එම පළමු ක්‍රියාකාරකම එක මේ කරන්නේ නැතුව ඒ වෙනුවට ඊළඟ එක කරනවා. ඔන්න ඔය තමයි සරල විදිහට මම ඔක කියනවා නම් ඔයයන්ට අදම යන්න මේ පත්‍ය හරි. අපි බලමු පුතා අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ලියාගමුකෝ අපි නාම පද දෙක ක්‍රියාපද දෙක අපි ඉස්සෙල්ලා ලියාගමුකෝ. අපි ගමු පුතා ඉස්සෙල්ලා මෙහෙම. අපි ගන්නවා ඉස්සෙල්ලා දුතරින්දා කියන්නේ පුතා තට්ටු කරනවා. ඊග පුතා අපි ගන්නවා චොයිදා කියලා කියන පුතා තද කරනවා. ඊට පස්සේ තව ගන්න පුළුවන් පුතා ඕන්න මෙන්න මේ චොයෝ බොසේයෝ කියලා කියන පුතා තද කර බලන්න. එතකොට මන්නදා කියලා පුතා කියන්නේ හමු වෙනවා. එතකොට මොත් මන්නදා කියලා කියන්නේ හමු වෙන්න බෑ. එතකොට තව අපි නිකන් සරල අපි ගමු තවත් ක්‍රියාපද දෙකක් ගමු. අපි කදා කියලා කියන්නේ මොකද්ද? යනවා. ඕන්දා කියලා කියන්නේ එනවා. මුක්තා කියලා කියන්නේ කනවා. සඳා කියලා කියන්නේ ලියනවා නැත්තම් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි දාන මසීන්දා කියලා කියන්නේ බොනවා. හරි පුතා අපි ගත්තේ මේ මම ක්‍රියාපද ටිකක් ගත්තා. ක්‍රියාපද කියන්නේ තෝන්සා කියලා කියන පුතා ක්‍රියාපද. අපි දැන් ගන්න පුතා නාම පද මෙයොන්සා කියලා කියන්නේ නාම පද. අපි නාම පද වගේ නිකන් ගත්තොත් එහෙම අපි ගමු පරේත කියන්නේ අර පැලට් කියන එක. පරේත කියන්නේ අර පැලට් කියලා තියෙනවා. පොළවල් වලින් තියෙන අර ලී වලින් හදලා. දැන් අර වැස්සට එහෙම එකක් වෙනවා කුටි මොනවායි බඩු ටික එහෙම දාගන්න පරේත ඊගාවට නැත්නම් ලාදියෝ කියන්නේ රේඩියෝ තාගත්තොත් එහෙම චෙක් කියලා ගත්තොත් එහෙම පොත චෙක් සං කියලා ගත්තොත් එහෙම පොත් මේසය. කියන්නේ චෙක් කියන්නේ පොත සං කියන්නේ මේසය. සං කියලා පුතා තාවක අපල කුසලාලයක ගන්නවා සං කියන. මෙතෙන් තියෙන මම චෙක් සං කියලා ලිවි නිකන් මේ පොත් මේසය කියන එක. ඊට යොන් පිල් කියන්නේ pencil. ඊට පස්සේ ball pen
පෝල් පෙන් කියන්නේ පෑන. තව ඉතින් ඕන්ට දැසික්කේ කියන්නේ ඔරලෝසුව, ටිෂර්ට් කියන්නේ ටී-ෂර්ට් එක, පාජි කියන්නේ කලිසම ඒ වගේ දා නාම පද දින උන්ට නේද? මේ හෙන්ද පෝන් කියන්නේ පෝන් එක ඒ වගේ තමයි පෙඟේ කියලා කියන්නේ කොට්ටේ, මුන් කියන්නේ දොර, චම්මුන් කියන්නේ මේ ජනේලය නේද? ඒ වගේ තියෙනවා. හරි මම දැන් ටිකක් ඔතන ලියුවා. හරි එතකොට අපි දැන් යන්නේ මේ නැන්ත සීනී කියන එක කොහොමද ක්‍රියාපද දෙකක් අතරට නැන්ත සීනී දාන්නේ නාම පද දෙකක් අතරට තෙසීනේ කියන එක දාන්නේ. ඔන්න ඔය එක තමයි මම දැන් අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. හරි එහෙම තමයි මෙහෙමයි. හරිද? අපි මේ නැන්ත සීනී කියන එක දාන්න පුතා. ඉතින් මේ නැන්ත සීනී කියන අපි යන්නේ. නැන්ත සීනී කියන එක අපි දාන්නේ පුතා. පළවෙනි ක්‍රියාකාරකම නොකර ඊළඟ මේ ඒ වෙනුවට ඊළඟ ක්‍රියාකාරකම අපි කරනවා කියලා යන්න අර්ථ දැක්කෙන් තමයි අපි මේක කරන්නේ. හරිද? අපි මේක මේ යොදන්නේ. හරිනේ? හරි අපි ගන්න පුතා මෙහෙම. අපි ගන්නවා මිටියෙන් තට්ටු කරන වෙන අපි නැත්තම් සරලයක් කරගමු අපි ගන්නවා. අපි ඉතල පොඩ අපි කඳා. අපි ගන්නවා මේ යනවා වෙනුවට එනවා කියන මම ඒක නිකන් ගන්නම්කෝ ඔයගලන්ට ඒකට කිව්වම තේරෙනවනේ මොකක්ද කියන්නේ හරි යනවා පුතා කඳා කියලා කියන්නේ මොකද්ද කඳා කියලා කියන්නේ පුතා යනවා කියන මව්පදේ ඌනේ පුතා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ මේ ඕනම පත්‍යක් දාන්න අපි පුතා ඉස්සෙල්ලා කරන්න ඕනේ පුතා අපි මව්පදයෙන් දා කියන අක්ෂරේ අපි මෙන්න මේ අක්ෂරය අයින් කරගන්නවා දා කියන කා කියන ක්‍රියා මූලය ඉතුරු වෙනවා අපි දැන් ඕන පුතා යනවා වෙනුවට නැත්නම් යන එක වෙනුවට අන්න ඒ වෙනුවට නැන්තසීනිය කියලා දාන්න පුතා මේ කදා කියන ක්‍රියාපදයන් යනවා කියන එකට නැන්තසීනිය කියන එක අපි දානවා එතකොට අපි දානවා කා කියන එක ඉතුරුවට දාගපු පස්සේ නැන්තසීනි කා නැන්තසීනි අන්න යනවා වෙනුවට කනවා හරි එනවා හරි හමු වෙනවා හරි ඔන්න එක ටිකක් පොළු දාන්න ඉච්චර ඇදෙන්න හරි එක ටිකක් අපි මේ හුරුවීමක් කියන්නේ දැන් කානන්තසීනේ හොඳා කියන්නේ එනවා ඒකේ තුන දා කපලා අර ඔම්නිදා කියලා හදන්න නැත්නම් වායෝ කියලා හදන්න පුළුවන් ඒ වань එක සල්ල විදිය දැම්මලා යන එක වෙනුවට එනවා නැත්නම් යනවා වෙනුවට එනවා ඔන්නෝක අවස්ථාව දාපුවද අපි මේ යොදන අවස්ථාව දැන් උලන් තේරෙනවා ක්‍රියාපදයක් අතර දානවා පළවෙනි ක්‍රියාකාරක වෙනුවට ඊළඟ එක කරනවා ඔන්න ඔකයි අපි දැන් යන අවස්ථාව. අපි දැන් ගමු පුතා දුතරින්දා කියලා කියන්නේ තට්ටු කරනවානේ. අපි ඒක දාලා විවාකයක් හදුම් බලන්න. අපි දන්නා පුතා මෙහෙම. මංචි කියලා කියන්නේ පුතා මිටිය. මංචීරෝ මිටියෙන්. හරිද? එහෙනම් දුතරින්දා කියන්නේ තට්ටු කරනවා. අපි ගන්නවා පුතා මෙහෙම තට්ටු කරන එක වෙනුවට. එහෙනම් දුතරේ දාන්නේ තියෙන්නේ දුතරින්දා කියලා උල්ල දන්නා පුතා ඕනේ ඒක අපි ඉස්සරහ කරන්න ඕනේ මේ දුතරින්දා කියන්නේ තට්ටු කරනවානේ අපි ඉස්සරහ පුතා දාකපලා අයින් කරනවා ඊට පස්සේ මෙන්න මේ ක්‍රියා මූලය තමයි දුතරේ කියන එක. ඔන්න ඔය පුතා අපි මේ නන්තසීනේ කියන එක දාන්නේ. හරි එතන දුතරේ කියන එක ඉතුරු වෙනවා තට්ටු කරනවා. ඒ වෙනුවට අය අපි දාන්න දුතරී නන්තසීනේ. දැන් තේරෙනවද පුතා? තට්ටු මිටියෙන් තට්ටු කරන එක වෙනුවට නැත්නම් තට්ටු කරනවා වෙනුවට අපි දානවා මෙහෙම කරයි බෝරෝ මේ කියන්නේ මිස්කුරුපුනියනේ තද කරලා බලන්න. අන්න එහෙම දානවා. අපි දානවා එතන කරයි බෝ කියලා කියන්නේ කරයි බෝ කියන්නේ ස්කුරුපුනියන එන ස්කුරුපුනියනෙන් කියන රෝදම්ම මම ඒව පුතා ඔයාලට ඒ යනන ඒක රෝ එක මෙතෙන්ට දැන් දෙන්නේ මේ දැන් මේක රෝල යන්නේ නැන්තසීනේ මේ රෝ එක දැන් යෙදුණු කොහොමද ඒව මම ඔයාලට වෙනම කියලා දෙන්නම්. එහෙනම් කරයි බෝරෝ ස්කුරුපිනියෙන් තද කර බලන්න. තද කරනවා කියන පුතා චොයින්දා කියන එක ඒකෙන් අර ඉයන් අයින් වෙලා යෝයෝ බාටපත් වෙන මම ඔයාලට ඒක වෙනම ක්‍රමයෙන් හදලා දෙන්නම්. චොයෝ බොසේයෝ. එහෙනම් මිටියෙන් තට්ටු කරනා වෙනුවට ස්කුරුපිනියෙන් තද කරලා බලන්න. දැන් තේරෙනවද පුතා? පළවෙනි ක්‍රියාකාරකම නොකර දෙවෙනි ක්‍රියාකාරීත්වය අපි කරලා බලන්න නැත්නම් මේ දෙක කරනවා. එච්චර දෙන්න මෙතන දෙන කරලා බලන්න කියලා කියනවා. මම ඒගොල්ලෝ මේක ලියන්නම්. මිටියෙන් තට්ටු කරන වෙනුවට කියන එක තමයි පුතා අපි මෙන්න මේ දෙසීන එකේ දැම්මේ වෙනුවට ඉස්කුරුප්පු නියනෙන්
චොය පුසය කියලා කියන්නේ මොකද්ද තද කර බලන්න දැන් තේරෙනවා පුතා දාන්න හැටි උනන්ද නේද හරි එතකොට මේ මිටියෙන් තට්ටු කරන වෙනුවට නන්තසි දුතරී නන්තසීනි දුතරිදා කියන්නේ තට්ටු කරනවා දා කපනවා දුතරී කියන ක්‍රියා මූලයේ ඉතුරු වෙනවා නන්තසීනේ දානවා ඒකේ අපිට දැන් සාමාන්‍ය භාෂා ටික දුර දන්න කට්ටිය දන්නවනේ ඒකේ අපිට හල් කිරීමක්ද සරයක්ද අපිට ඒක මේ අදාළ වෙන්නේ අපි කියලිම නන්තසීනේ ඕන එකට දානවා නන්තසීනේ නෙන් කියන්නේ වර්තමානයක් හැඟවීම නේද? ඒකට වර්තමානය තමයි තට්ටු කරනා වෙනුවට. දැන් තට්ටු කරනා වෙනුවට ඒක අතීතයකුත් නෙමෙයි අනාගතයකුත් නෙමෙයි වර්තමානයක් අඟවලා තියෙන්නේ. මේ නෙන් තියෙන නෙන් කියන එක පුත අනිවාර්යයෙන්ම වර්තමානය තමයි මේ පෙන්වන්න කොහොමද මම ඔයාලට ඒවා කෙනමක් මේ වෙනම හදලා දෙන්න මට එකපාරට ඔක්කොම මෙයා කරන්න බෑ. මම ඔයා වෙනම හදලා දෙන්න. ඒතකොට නෙන් දැම්මොත් එහෙම වර්තමානයක් එන් එක විතරක් දැම්මොත් එහෙම අතීතයක් එල් අකුසරිය තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම මේක අනාගතයක්. ඔබට වෙන වෙනම තියෙනවා මම වෙන මොකක් කියලා දෙනවා. එහෙනම් කියනවා නැවුණ තේනන්නේ නැන්තසිනිය කියන දාන්නේ වෙනුවට කියන එක. අපි තව එකක් දාන්න පුතා. මොකද්ද අපි තවක් අපි දාලා හතර බලමු. අපි දානවා මෙහෙම. චහාරසීන. අද චහාරා මහත්මියව හමු වෙන්නට නොහැකි එක වෙනුවට හෙට හමු වෙන්න තීරණය කළා. ඒක වාක්‍ය දිග වැඩුණත් මම උලන්ට ඒක නිකන් අර නැන්තසිනිය යොදනවත් මම පැහැදිලි කරලා දෙන්න. හරි. මොකද්ද පුතා අදට අපි මොකද්ද කියන්නේ? අද. මොකද්ද පුතා කියන්නේ අපි අන්නේ අදට ඔනල් මේක එක මේක අපි දෙක කියලා ගමු ඔනල් චහාරා සී රල් කියන එක දානවා අපි ඊගාවට මොකද්ද ක්‍රියාපදයක් නේ අනිවාර්යයෙන්ම රල් තමයි ඉන්නේ මම මේ එතකොට ඒවම පුතේ වෙන වෙනම හදලා දෙන්නම් ඈ ඔනල් චහාරා සීරල් මොත් මන්නාන මොත් හමුවන්න බැරි මන්නා මොත් මන්නා කියන්නේ හමු වෙන්න බෑ. කියන්නේ හමු වෙන්න බෑ. කියන්නේ හමු වෙන්න බැරි එක වෙනුවට. මොකක්ද අපි දාන්නේ පුතා? හමු වෙන්න බැරි එක වෙනුවට නම් මොකක්ද අපි දාන්නේ? කරනා වෙනුවට. ඒ කියන්නේ ඒ වෙනුවට මන්නා නන් තසීනි. මොත් මන්නා නන් තසීනි. අද චහාරා මහත්මියව හමු වෙන්න නොහැකි වෙනුවට. නොහැකි නැත්නම් නොහැකි එක වෙනුවට. ඒක ඉතින් ඒක කොයි කෙරුවත් ගැල්ලුවක් නෑ අපිට වාක්‍ය ගලප ගන්නයි අපිට ඕන මෙතන. ඒතකොට චහාර මහත්මිය අද හමු වෙන්න නොහැකි වීම වෙනුවට හෙට හමුවන්න තීරණය කළා. මොකද්ද පුතා හෙට අපි කියන්නේ? හෙට අපි කියන්නේ පුතා මොකද්ද? නේල් හමුවන්න තීරණය කළා. එහෙනම් මන්නා ගීරෝ හෙස්සෝයෝ නේල් මන්නා ගීරෝ හෙස්සෝයෝ එතකොට මේ ඉරල් කියලාත් අපි ගන්නට පුළුවන්. එතකොට අපි ගන්න පුළුවන් මේ නැත්නම් අපි මෙහෙම ගමුකෝ සතියන්තයේ කියන ගමුකෝ නේල් මන්නා ගීර නේ කියන්නේ හිටම ඕන නැතු සතියන්තය හැම ඕන තියෙන එක. මොකද්ද? චුමල්. එහෙනම් චුමල් කියන්නේ මේ කාලයක් ඒකින පත්‍යක් අපි දානවා. මේ අපි තමයි වෙන වෙනම කිය දෙන්නේ. ඒකට ඔනල් චහාරා සීරල් මොත් මන්නාන තෙසීනේ චුමරේ මන්නා ගීරෝ හිස්සෝයෝ. මේකද තේරුම් පුතා. අද චහාරා මහත්මියව හමුවන්න බැරි නොහැකි වීම වෙනුවට නැත්නම් නොහැකි එක වෙනුවට අර නෙන් තෙසීනේ කියන්නේ වෙනුවට චුමරේ සති අන්තේ මන්නා ගීරෝ හිස්සෝයෝ සති අන්තේ හමුවන්න තීරණය කළා. තේනද? හරි. එතකොට අන්න ඔයගොල්ලෝ ලියාගත්තාම අද චහාරා මහත්මියව හමුවන්න බැරි වීම වෙනුවට නැත්නම් බැරි එක වෙනුවට සති අන්තේ හමුවන්න තීරණය කළා. ගීරෝ හෙස්සෝයෝ. දැන් මෙතන පුතා මේක කඩන්න පුළුවන් මේ බලන්නකෝ. අද කියන්නේ එක. චහාරා කියන්නේ නම. නාම පදයක් මේකත් ඔන්න කියන්නේ නාම පදයක්. සී කියන්නේ ඒ කියන්නේ ඒක මහත්මිය කියන එක. රල් කියන්නේ මේ මොකද්ද? මේ ක්‍රියාවකට තතු වන කර්මපදය මේ උක්ත කරන්නට අපි මේ කර්ම නිපාතයක් බවට පත් කරන කර්මණීයක ගන්න මේ පත්‍යත්වරල් කියන්නේ නම් මොත් කියන්නේ තව එකක් නොහැක කියන එක මන්නදා කියන්නේ හමු වෙනවා මෙතනක් තියෙනවා නෙන්තසිනේ කියන්නේ නම් අපි කිය කරනවා වෙනුවට කියන එක චුමල් කියන්නේ සති අන්තය ඒ කියන්නේ ස්ථාමේ කාලයකට යදපු මේ අනිවාර්යයෙන්ම දාන්න මේ පත්තේ මන්නා කියන්නේ හමු වෙනවා ගීරෝ කියන්නේ මේ ගීරෝ හස්සෝ කියන්නේ මේක අතීතයක් ඒක තීරණය කළා කියන එක ඊරෝ බේන පුතා පොඩි වාක්‍යනට ඔන්න පුතා ඔය රටාව ඔයගොල්ලෝ ඉගෙන ගන්න
ඉගෙන ගන්නේ මේ ඉගෙන ගන්න තරමට මේ රටාව මේ ඔයගොල්ලන්ට කොටස් වශයෙන් කඩන්න පුළුවන් වෙන තරමට ඕගොල්ලන් පුතා කොරියාවට යන ගමන ඉක්මන් වෙනවා. මේක ඔයගොල්ලන්ට නොහැකි තාක්කල් කොරියාවට යන ගමන පහු වෙනවා. ඒක තමයි පුතා මම දන්න කොරියන් භාෂාව. ඔයක මේ නැතුව පුතා ඕගොල්ලන්ට මොන සක්කරය කිව්වත් පුතා කොරියාවෙන් එක්සෑම් එක පාස් වෙන්නට බෑ. දැන් තේරෙනවද පොඩි වාක්‍ය වුණාට පුතා මේක මේ කඩපු ටික තේරෙනවනේ. ඒතකොට නාමපද තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය තියෙනවා. ක්‍රියාපද තියෙනවා. නේද? එතකොට ඒ වගේ තියෙන හැම එකක්ම තියෙනවා. එතන ඒ කියන ආය පත්‍ය තියෙනවා. ඒක ආය ක්‍රියාපද තියෙනවා. ආය පත්‍ය තියෙනවා. ඔන්න ටික තියෙනවා. දැන් මේකේ පුතා මට කල්ලා පෙන්නන්න පුළුවන් ඕන තරම්. දැන් පේනවනේ. එතකොට පුතා දැන් අපි දැන් මෙච්චර දුර යන්නේ නැහැ. එතකොට මේක හදාගන්නකම් දැන් ඕකට මේක නාම පදයක්. මේක නාම පදයක්. මේක මේ එල්රල් කියන පත්‍යයක්. මේක ක්‍රියාපදයක්. මොහොත් කියන්නේ ඒක නොහැක කියන එක හංගවන්න දාන පත්‍යයක්. ඒතකොට මේ දෙකම එකවලා මේ ක්‍රියාකාරකම කියන්න කරන්නට බැරි මේ බැහැ කියන කියනවා. ඒතකොට නෙන්තෙසින කියන්නේ කරනා වෙනුවට කියලා එනවා. චුමල් කියන්නේ සතියන්තේ ඒ කියන පත්‍යක් ඒ කියන පත්‍ය අපි පුතා යොදන්නේ කොහොමද? සිංහල භාෂාවේ යේ වේට යන අර්ථ නැගේ කාලයක් දේශයක් මේ ස්ථානයක් ස්ථාන නාමයක් මේ වකවානුවක් ඒ සම්බන්ධයෙන් ඊට මේ පසුව යොදුන් ලැබේ කදා ඕදා තනිදා යන ක්‍රියාපද තුනට පෙර යොදුන් ලැබේ. ඔක පුතා ඕවා පුළුවන් වෙන්න ඕනේ. ඒක බැයි නම් පුතා මේ ඕගොල්ලන් කොරියාවට ඕගොල්ලන්ගේ ගමන එන්න පස්සට යනවා. ඒ අරින්න පුතා මේක හදා ගන්නට බැයි නේද? ඒතකොට මන්නදා කියන හමු වෙනවා කියන එක හමුනවා ක්‍රියාපද ඒක ගීරෝ හෙස්සෝ කියලා අපි ඒක යමක් තීරණය කළා කියන්නේ ගීරෝ හෙස්සෝ දාලා තියෙනවා. ඒ ටික හදා ගන්න ඕන පුතා. ওই ටික ඉතින් මම ඔයගලන්ට ටක් ගාලා හදලා දෙන්න. ඉතින් ඔය මම ගිය ක්‍රමයේ පුතා ඒකයි කොරියාවට. අපි SLE නෝ පුතා එකෙන්ම පාස් වෙන්න ඒකම ඒකයි. මේක මේ බැරි කට්ටිය පුතා මේක නොහැකි වීම මේක මේ නොහැකි වෙන්න කොරියානු ගම පස්සට යනවා හැකි වෙන්න මේක කොටස් කරන්න හැකි වෙන්න කියන්නේ කොරියාවට යනවා පුතා. එච්චරයි. හරි. තව එකක් මම හදලා පෙන්නන්න උනට. තවන්න මම දාන්නම් ඕකේ. අපි ගන්නවා යුගාතේ ගොයන්ගේ කානන් තිසීනිය යුගාතේ කොයන්ගේ කා जैसे तीनों यहलुअल समुद्र तोंग रेओ दल गवा यहलुअल तोंग रेओ दल गवा योहेंगल कार्योगो हमनिता योहेंगल कार्योगो हमनिता कार्योगो हमनिता මේ කියන්නේ පුතා මොකද්ද? යුගාතේ නිමාඩු විට එක වාර්ෂික නිමාඩු විට නැත්නම් නිමාඩු විට ගොයන් ඒ කියලා කියන පුතා මොකද්ද? ගමට නැත්නම් රටගෙන කියොත් එමුදා අපි රටකටත් ඕක කියනවා. ගොයන් කියලා කියන අපි ඉන්නකොට අපේ රටට ගොයන් කියලා කියනවා. නැත්නම් අර ගමකට යනකොටත් අපි කියනවා අපි මෙතන ගම කියලා ගමට යන එක වෙනුවට මොකද්ද? කඳා කියලා කියන්නේ පුතා යනවා. එතකොටම අපි ඉස්සෙල්ලා මේක හදුවා කඳා කියන්නේ යනවා කියන එක එනවා කාලෙන් තෙසී කියන්නේ යන එක වෙනුවට. එන මොකද්ද පුතා අපි දාන්න ඕනේ යන එක වෙනුවට කියන්නේ. nen තෙසීනේ නම් කුයෝගාතේ ගොයන්ගේ කාලෙන් තෙසීනේ තෝං රියෝදල් ගවාය. කොම්පැනි යහළුවන් සහ යොහෙන් එල් සංචාරයක් හරියෝගෝ හම්නිදා යන්න හිතාගෙන ඉන්නවා. කියන්නේ නිමාඩුවට ගමට යන එක වෙනුවට කොම්පැනි යහළුවන් සමග නැත්නම් සහ සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා. ය තෝං රියෝදල් ගවා යොහෙන් එල් කාර්යෝගෝ හම්නිදා. ඔන්නෝක දා පුතා මේකේ රටාව. ඒකට පුතා මේක දාන්න අපි නෙන්තසිනි කියන දැම්මේ මොකද්ද? යුගාතේ නිමාඩු විට නැත්නම් වාර්ෂික නිමාඩුවට ගොයන්නේ ගමට කානන් තෙසිනේ යන එක වෙනුවට තෝං රියෝ දල්ගවා කොම්පැනි යහළුවන් සහ නැත්නම් කොම්පැනි මිතුරන් සහ යොහෙන් සංචාරයක් කාර්යෝගෝ හම්නිද යන්න හිතාගෙන ඉන්නවා. එයා ගමට යන්නේ නෑ.
කොම්පැනි යාළුවන් එක්කලා සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා. ඔන්න ඔක තමයි පුතා නෙන්තසිනේ කියන එක යොදන අවස්ථාව. දැන් පුතා මේකත් අපිට කඩන්නට පුළුවන්. ඉතින් මම ඒකත් වෙනවා යුගා එකක්, තේ එකක්, ගොයන් ඒ. එතකොට කාන්දා කියන්නේ කියාපදයන් නෙන්තසිනේ කියන්නේ අපි දැන් හදන එක. තෝංගෝ කියන්නේ යහළුවන්, දෙල් කියන්නේ ඒක බහුවචනයක් කරනවා. උග්ගවා කියන්නේ සහ කියන එක. යොහෙන් කියන්නේ සංචාරය, එල්රල් පත්‍ය කියාපදේ තතුවන මේ කර්මපදේ උක්ත කරගෙන දානවා. කාර්යෝ කාන්දා කියන්නේ යනවා. එරියෝ ගොම්දා කියලා කියන්නේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැන් තේරෙනවා පුතා ඒ කඩපු ඒ වගේ පුතා මේවක මේ ආකාරයෙන් ඔයගොල්ලෝ එතකොට ක්‍රියාපද වෙනම, විශේෂණ පද වෙනම, නාම පද වෙනම, ප්‍රත්‍ය වෙනම. ඒතර පුතා ওই ටික අපිට ඒතර ප්‍රශ්න කිරීමක් වෙනම ඒ වගේ තියෙනවා පුතා. ඒ ටික දැනගන්න පුතා ඕලන්ට මේ භාෂාව හසුරවන්නට බෑ. ඒ ටික තමයි මම ඔයාලට උගන්වන්නේ. ඒ ටික සුපිරි විදියට ඔයගොල්ලන්ගේ ඇඟට දැනෙන විදියට හොඳ මතක තියාගන්න විදියට උගන්වනවා පුතේ. ඒතකොට ඔයගොල්ලන්ගේ එක්සෑම් ලියනකොට ආයෙතින් ඒ පන්නේ මොකද්ද මේ අහලා තියෙන්නේ මෙන්න උත්තරේ. මොකක්ද අහලා තියෙන්නේ මෙන්න උත්තරේ. අන්න ඒක පුතා මම ඔයගොල්ලන්ගේ ගන්නවා. ඒතකොට පුතා මේ දැන් පුතා අපි දැම්මේ නන්තසීනේ කියන එක. ඒ කියන්නේ අපි නන්තසීනේ කියන එක දැම්මේ පුතා ක්‍රියාපද දෙකක් අතරට දානවා. ඒ වෙනුවට ඒ කියන්නේ පළවෙනි ක්‍රියාපදයේ ක්‍රියාකාරකම නොකර ඒ වෙනුවට දෙවෙනි ක්‍රියාකාරකම කරනවා. මොකද්ද මම ඉස්සෙල්ලා දැම්මේ? කානන්තසීනේ ඕඳා යන එක වෙනුවට එනවා. ඒක සරල විදිහට මම දැම්මා. ඒක දැම්මා මංචීරෝ දුත රීනන්තසීනේ තරයිබෝරෝ දුත ආරි විතර මම වෙන්කොලන් තියෙන්නේ. හරි ඒක පුතා වෙනම ලියා තියෙන. ඒතකොට යන මංචීරෝ දුතරීනන්තසීනේ තරයිබෝරෝ චොයෝබසේයෝ මිටියෙන් තට්ටු කරන එක වෙනුවට තට්ටු කරන වෙනුවට මොකද්ද තරයිබෝ ස්කුරුපිනියනේ චොයෝබසේයෝ තද කරලා බලන්න. ඊගා කියන පුතා මම දැම්මා මොකද මේ ඔන්න චහාරා සීරල් මුත්මන්නානන්තසීනේ චුමරේ මන්නාගීරෝ හෙස්සෝයෝ. අද චහාරා මහත්මියව හමු වෙන්න නොහැකි වීම වෙනුවට නැත්තම් නොහැකි වන එක වෙනුවට චුමරේ මන්නාගීරෝ හෙස්සෝයෝ සති අන්තයේ හමුවන්න තීරණය කළා. හරිද? ඊගාව තියෙනවා පුතේ දාලා මම ආයකක් දාලා තියෙනවා. යුගාතේ කොයන්ගේ කානන්තසීනේ තෝංගෝදල්ගවා යොහෙන්ගල් කාර්යෝගෝ හම්නිතා. වාර්ෂික නිමාඩු විට නැත්නම් නිවාඩුවට ගමට යන එක වෙනුවට කොම්පැනියේ මිතුරන් සහ සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා. ඔන්නෝ ටික පුතේ මම ඕලන්ට නන්තසීනේ කියන එක පැහැදිලි කළා. ඊගාට අපි යම් පුතේ තෙසීනේ කියන එක. තෙසීනේ කියන එක මොකද පුතා අපි දාන්නේ? තෙසීනේ. ඒ කියන්නේ තෙසීනේ දාන්නේ පුතා මොකද්ද? නාම පද දෙකක් අතරට නාම පද දෙකක් අතරට පුතා නෙන් කියන එක දාන්නේ. නෙන් කියන එකෙන් මම පුතා උලන්ට කිව්වා ඒක දාන්නේ ක්‍රියාපදයක දැම්මම පස්සේ පුතා නෙන් කියන එක ඒකෙන් පුතා හැඟෙන්නේ වර්තමානයක්. දැන් මම ඔට ඉස්සෙල්ලාම කියා දුන්නා මම දන්නේ ඒක නෙන් කියන එකෙන් පුතා වර්තමානයක්. එන් කියන එකෙන් පුතා කියවෙන්නේ අතීතයක්. එල් කියන එකෙන් පුතා අනාගතයක්. ඔන්න පුතා නෙන් එන්නත්තම් එන්නකුර නැත්තම් එල්ලකුර. ඔය තුන පුතා ඕනම ක්‍රියාපදයක මේක පුතා එනවනම් ක්‍රියාපදයක් එක්ක එනවනම් පුතා ඒක අනිවාර්යයෙන්ම පුතා මෙන්න මේ මං කියන අතීත අනාගත වර්තමාන යන ඒ තුන් ගොල්ලේ මේ නිමිත්තක් තමයි පේන්නේ. ඒක අනිවාර්යයි. ඉතින් හරි ඒකෙන් මම ඔයාලට ටිකෙන් ටික ඕලන්න පැහැදිලි කරලා ඒ ටික හදා දෙන්න. හරි අපි දැන් යම් පුතා තෙසීනේ දාන්න පුතා නාම පද දෙකක් අතරට. අපි ගන්නවා කතුර වෙනුවට පිහිය. මොකද්ද කතුරට අපි කියන්නේ පුතා? කවි කියලා කියන්නේ කතුර. වෙනුවට මොකද්ද? නන්තසීනේද දාන්න නැත්නම් තෙසීනේද දාන්න? නාම පදයක්. කවි කියන්නේ නාම පදයක්. නන්තසීනේ දාන්න පුතා. නන්තසීනේ දැම්මොත් එහෙනම් පුතා ඒක අර කරනා වෙනුවට එන්නේ. අර කතුර කරනා වෙනුවට කියලා එන්නේ නෑනේ. දැන් කතුර වෙනුවට අපි ගත්තා තෙසීනේ කතුර වෙනුවට පිහිය. පිහියට මොකද්ද පුතා අපි කියන්නේ? කල් කියන්නේ පිහිය. කතුර වෙනුවට පිහිය. කවි තෙසීනේ කල්. අපි ගන්නවා මෙහෙම. තව අපි ගන්නවා අපි තමයි ඉතින් ලාම්පද ලියවන්නේ පොත වෙනුවට මොකද්ද? පොත වෙනුවට අපි ගන්නවා මොකද අපි පොත වෙනුවට පොත් මේසය කියලා ගන්නවා. නිකම් මම මේ වාක්‍ය ටික හතර රටාවම පෙන්නන්නේ. එතකොට චෙක් කියලා කියන්නේ පුතා පොත. වෙනුවට කියන මොකද්ද පුතා? නන්තසීනේ.
නාම පදයක් ඉඳ පුතා අපි දාන්නේ තෙසීනි න චෙක් තෙසීනි පොත වෙනුවට මොකක්ද අපි දන්නේ පොත වෙනුවට අපි ගන්නවා නිකන් ගන්නවා අපි චෙක්සම් පොත් මේසය චෙක් තෙසීනි චෙක්සම් අපි ගන්නවා පැන්සල වෙනුවට පෑන මොකක්ද පුතා අපි පැන්සල් අපි කියන්නේ පැන්සල් අපි කියන පුතා යොම් පිල් තෙසීනි කියලා කියන පුතා වෙනුවට පැන්සල වෙනුවට තෙසීනි පෝල් පෙන් පෑන දැක්කම පුතා යොම් පිල් තෙසීනි පෝල් පෙන් පැන්සල වෙනුවට පෑන චෙක් තෙසීනි චෙක්සම් පොත වෙනුවට පොත් මේසය කවි තෙසීනි කල් කාමේ කතුර වෙනුවට පිහි ඔන්න පුතා යන රටාව නැන් තෙසීනි දාන්න පුතා නැන් කියන එකත් එක්කලා දාන්න අනිවාර්යයෙන්ම ක්‍රියාපද දෙකක් අතරට පළවෙනි ක්‍රියාපද මේ ක්‍රියාකාරක නොකර ඒ වෙනුවට ඊගාව ක්‍රියාකාරකම කරනවා නාම පද දෙකක් අතරට පුතා අපි දාන්නේ මොකද්ද තෙසීනි කියන එක දාන්නේ නැහැ තෙසීනි විතරයි එහෙනම් පුතා කතුරු වෙනුවට මේ පිහිය පැන්සල වෙනුවට මේ පෑන ඔන්න වගේ අපිට දාන්න පුළුවන් එතකොට මේ ඒ වගේ තමයි පුතා අපි දාන්නේ දැන් ඔයාලා හොඳට මතකගෙන පුතා හරියට. එතකොට ඔයගොල්ලෝ පුතා මේ ටිකත් ලියා ගන්න. ලියාගෙන ඉන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට පුතා පොඩ්ඩක් මේ නාම පද දෙකක් අතරට මේක දාන්න. ක්‍රියාපද දෙකක් අතරටත් මේක දාන්න. දාලා පුතා ඒක වාක්‍යය ගැලපුණ නැතුවර කමන්නේ. ඔයගොල්ලන්ට මට ඕනේ මේ තෙසීනේ කියන ඕගොල්ලන්ට මොකක්ද කියන එක මේ ඇඟට ඔයගොල්ලන්ට දෙන්න තමයි ඕනේ. ඒක දුන්නාට පස්සේ පුතා ඒක ඔයගොල්ලන්ට කවදාකවත් ඒක අමතක වීමක් වෙන්නේ නැහැ. පොතේ ඕනම තැන ගැන කරනකොට මේ තෙසීනේ දැක්කොත් ඔයගොල්ලෝ දන්නවා නාම පද දෙකක් අතරට තෙසීනේ එන්නේ වෙනුවට නැන් තෙසීනේ කියන්නේ ක්‍රියාපද දෙකක් අතරට ක්‍රියාකාරකම් දෙකක් අතරට පළවෙනි ක්‍රියාකාරකම් කර ඊගා ක්‍රියාකාරකම් කරනවා. හරි පුතා එහෙමනම් හොඳට මතක තියාගන්න පුතා මේ දෙක හොඳට ඔයගොල්ලෝ වෙනම නාම පදේම අරගන්න අරගෙන ඉවෙලා මම ඔයගොල්ලන්ට මෙන්න සාමාන්‍ය පුතා මෙහෙම දැන් මේ රටා පුතා මේ යන්නේ තව මේ ටිකක් අර පුළුවන් කට්ටියට මගේ පුතා ඊට පස්සේ මම පුතා මුලින්ම ඉඳන්ම ඊගාවේ කියන පුතා අයන් ඉඳලම මේ භාෂාව මම පටන් ගන්නවා. අරගෙන ඉවෙලා ඔයගොල්ලන්ට මම කොරියාවට යන ඒ සිස්ටම් එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් පුතා නැතුව අපි මේ අලුත් සිලබස් එක විතරක් කරගෙන ඒක කොලා කියලා පරණ එක අරගෙන ඒක කොලා කියලා මම ඔය ගැන ඉස්සලා පාඩේ මම හඳුන්වා දීම කළා. නේද? එතකොට පුතා මෙන්න මෙයාගේ මේ කොටස් කිරීම හැකියාව අනිවාර්යෙන් අපිට තියෙන්න ඕන. නැත්නම් ඒක තියෙන්න නැතුව අපිට මේ ගමන යන්නට බෑ. අපිට ඒව නාම පද විශේෂ පද මේ මොනවද ක්‍රියාපද ඒව අනිවාර්යෙන්ම එතකොට ක්‍රියා විශේෂ නාම විශේෂ ඕවා වෙන් කර ගැනීම ප්‍රශ්නයක් ආකාරය ඕවා ගොඩක් දේවල් ලා තියෙනවා පුතේ. දැන් මම මේ අක්ෂර දෙකක් ගත්තම මොනවද? n l අතීත අනාගත වර්තමාන. ඕවා ගත්තා තව ගොඩාක් දේවල් තියෙනවා මම වෙනකොට ඕවා කමක්කමෙන් ඒ ටික හදලා දෙනවා. ඒක නේ හදලා දුන්නා. පස්සේ ඕලන්ටත් මේ ආකාරයෙන්ම ඕලන්ට ඒ දේ කරන්නට පුළුවන්. ඒ දේ කළා කියන පුතා ඕලන්ට මේ කොරියානු ගමන අනිවාර්යයෙන්ම ගමනාන්තය දක්වා ඊටාම ඉක්මනින් යනවා. මේ රටාව ඔයගලන්ට අහු නොවන තාක්කල් පුතා එක්සෑම් එක පාස් වෙන්නට බෑ. ඒකින්ද මම ඕලන් එතෙන්ද ගෙනියනවා. ආයෙ කෙලින්ම කොරියාවට යන තැනට ඔයගලන්ගේ අංක 1ට යන තැනට මම ඕලන් ගෙනියනවා. එහෙනම් මම එක එකතු වෙලා ඉන්න මගේ YouTube channel එක මම ඔයගලන්ට මේ යටින් දානවා. ඒකෙන් ඔයගලන්ට ඒක මේ පාඩම නැවතෙනවද බලන්න. ඊට පස්සේ අපි පුතා අයන් ඉදලා අපි පාඩම් මාලාව පටන් ගමු. එතකොට මම ඔයගලන්ට මේ අලුත් සිලබස් එකක් කරනවා. පරණ සිලබස් එකත් ඒක අත්‍යවශ්‍ය අපිට මේ සිලබස් එකෙන් නේ පුතා ඒ දේ ඔක්කොම කරනවා. හරිද? ඒක පේපර් වෙනම කරනවා. ඒ ටික අපි හදාන පුතා අපි කමක් වෙන පුතා අපි මේ ගමන හදාගමු. හදාගෙන ඉවරලා අපි කොරියාව දක්වා අපි මම ගිය රටාවෙන්ම ඔයගොල්ලන් මම ඉතින් යවන්න මට ඉතින් ගොඩාක් දේවල් මෙතින් තව මේ කියන්න වෙලාවක් නෑ. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක තව දිග්ගැසෙන්න ඉන්න. හරි. එහෙනම් පුතා මම නවතිනවා. මේ ටික හොඳට නන්තසීනී කියන නැත්තම් තෙසීනී කියන එකයි හොඳට අධ්‍යයනය කරලා තියාගන්න. එහෙනම් පුතා හරි මම කියන තියෙනවා. එහෙනම් අන්න එන්නේ කෙසේයෝ. හොඳින් ඉන්න